අයිබෝන් ගොඩ කාලකට පස්සේ ඔන්න බ්ලොග් එකක් දාන්න තමයි යන්නේ මේ බාති channel එකකින්. ඉතින් ගොඩ කාලෙකින් මේ වීඩියෝ එකක් දාන්නේ මේ channel එකට බ්ලොග් එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් දාන්නේ. මේ පහුගිය මාස කිහිපය තුලම මම වැඩේකට හිරලා තිබ්බා මේ අධ්‍යාපන වැඩ වගේකට. දැන් මොන ආයෙත් බ්ලොග්ස් දානවා කියලා මානසිකත්වයට ඇවිල්ලා තින්නේ. මේ මම පොරොන්දු වෙනවා ඔන්න ආරම්භයේ තිබ්බ මම ලබන අවුරුද්දේ සහ ඉදිරි අවුරුදු කිහිපය තුල channel එකේ vlogs දානවා කියලා සහ ගොඩක් දේවල් වලට කියන්න තියෙනවා. ඒ ඔක්කොම කියන්න සහ මේ පිටිපස්සේ තියෙන එක්කෙනෙක් යා ගැනත් විස්තර තියෙනවා කියන්න. ඉතින් මම ඔක්කොම කියන්න. අපි යන් අද දවස් මොකද වෙන්නේ කියලා බලන්න. මට ගොඩක් තියෙනවා. මේ දැන් නැගිට්ටා විතරයි. යම් මොකද වෙන්නේ කියලා බලන්න. right දැන් අපිට කරන්න තියෙන වැඩක් තමයි මේ room එක පොඩ්ඩක් වෙනස් කරගන්න එක. හරිද? පට්ට අපිලි වෙලා තියෙන්නේ. මේ මොකද්ද කියලා මම කියන්නම්. ඊට පස්සේ මේ කලින් මගේ ලැප් එකේ ඔයාලා දැකලා තිනවා. ඊට පස්සේ මේ රාක්කේ අලුතෙන් ඔයාලා දැකලා නැහැ. මේක ඊයේ වෙලේ දාවේ. ඒකත් මම කියන්න. ඊට පස්සේ ඇද තියෙනවා, අල්මාරිය තියෙනවා. මම මේ room එක මේ setup එකට ගේන ඔයාලට මම vlog එකක් ගෙනාවා. එතකොට ලැප් එක මෙතන තිබ්බේ. ඊට පස්සේ මම ආයෙක වෙනස් කරා. කොහොම හරි සියල්ලගෙනම පැහැදිලි කරලා මේක අද වෙනස් කරන්න ඕනේ. අද මට මේ setup එක දිනවන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ setup එක වෙනස් කරන්න ලොකු හේතුවකට ඒකත් මම ඔයාලට කියන්න. එහෙම තමයි යන්නේ. සහ මම මෙයා ගැනත් කියන්න. රෙකිරි. අම්මෝ මේක එහාට මෙහාට කරන එක තමයි පට්ටම මාරු. අපේ රයිට් ඔයාලට තිබ්බටි මතක ඇති. අද තිබ්බ යන්න අතන. මෙතන තිබ්බ ලොකු රාක්කයක්. ඒ රාක්කෙ මෙතනට දැම්මා. මෙතන තිබ්බද මෙතනට ගත්තා. එනතන අල්මාරිය තිබ්බ අල්මාරිය මේ පැත්තට හැරෙවුවා. ආද හිතන්නේ පට්ට පාරයි මේක හරිද? මගේ කිට්ටු සතියේදී මේව දරා ගන්න හරි අමාරුයි. දැන් අපි හේ මෙන්න මේ channel එක සුද්ධ කරන්න ඕනේ. රයිට් කාබරේ හදලා ඉවරයි. මම ඔක්කොම රිවිව් කරනවා. ඊට පස්සේ රිවිව් කරනවා කියන්නේ මේ පැහැදිලි කරන්න. මෙතන තියෙන පොත් රැක් එක. හරිද? මම අතන තියෙන පොත් රැක් එකේ මේක තමයි මගේ පොත්පත් ඔක්කොම තියෙන්නේ. මේ මට කියන්නේ මට මේ මං අකමැතිම දෙයක් තමයි මට අයින් වෙනවට මේ පොත් රැක් එක. මොකද මගේ පොත් ගොඩාක් තියෙනවා. ඒ ටික තියන්න මෙතන තමයි ඉතින් මං ආසම තැන ඒ පොත් ටික තියන්න එතන. එතන අල්මාරිය තියෙනවා. ඊට පස්සේ මෙතන අල්මාරිය මම මෙතන තිබ්බා. අතන තියෙනවා රින් ලයිට් එක. ඒක දැන් චුට්ට කාලේ අවසන් වෙගෙන එන්නේ. උනර මට ඒක අයින් කරන්න බෑ හේතුවකට. මේ දෙනවා කණ්ණාඩිය කලිස්මක් ගාන් ඉන්නේ. ඊට පස්සේ තියෙනවා අතුන් දාන එක. මෙතන තියෙනවා මේ මගේ එඩියුකේෂන් ඒරියා එක. මෙතන තමයි පාඩම් ටික කරගෙන යන්නේ. දැන් මම පොඩ්ඩක් පාඩම් ගන්න ඕන කරන මේසේ පොඩි කරලා තියෙන්නේ. දැන් ලැප් එක තියෙනවා මගේ ආදිකාල ලැප් එක. ඉතින් මේකත් තාම හොඳට වැඩ. අන්තර මේ ලැප් එක මගේ කොට අයියාගේ. අයියා මට දීලා තියෙන පාවිච්චි කරන්න යාට තව ලැප් එකක් තියෙන හින්දා. එයාගේ මැෂින් ඔක්කොම කම්පැනි හින්දා. ඊට පස්සේ මේ තියෙනවා කම්පියුටරේ. හරිද? කම්පියුටරේ කියන්නේ PC එක. මං PC එකේ මේ CPU එක මෙතනින් තිබ්බා.
මේන් තියෙනවා CPU එකද PC එක මේ තියෙනවා මොනිටරේ කීබෝඩ් එකකුත් තියෙනවා මවුස් එකකුත් තියෙනවා හෙඩ්සෙට් එකකුත් තියෙනවා ඒ දේ තමයි වැඩේ යන්නේ කොහොමරි මේ මගේ ඔළුවේ ගොඩ කාලයක් ඉඳලා තිබ්බ දෙයක් තමයි මේ PC එකක් හදා ගන්නවා කියන එක මේ කොහොමරි මම මේ වුණ පටන් ගද්දි මේක හදාගත්තා මේක ඇවිල්ලා i5 7 Gen P7 Gen එක තියෙන ප්‍රොසෙසරේ ඊට පස්සේ මේක ඇවිල්ලා මොකක්ද වෝල්පේපර් එක ලස්සනයිනේ සමිඳු තමයි මට දුන්නේ වෝල්පේපරේ සමිඳු චවුටට් එකක් දෙනවා සමිඳු ඔයාලා දන්නෝනේ අර නෝරේලිගේ ට්‍රිප් එකේ ඉන්නේ ඊට පස්සේ මේක RAM එක දාලා තියෙනවා එදාදී RAM එක දාලා තියෙනවා 8GB RAM එක පාට ගණන් තියා අපි 16 එකක් ගහන්න කියලා ගියේ RAM එක පාට ගණන් කී හින්දා උඩ සල්ලි ලේ තිබුණා කරගන්න ඊට පස්සේ ඒ ටික තමයි 16GB 8GB RAM එකක් තියෙනවා තව අපි මම හිතා ඉන්නවා ලබන සතියේ ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ග්‍රැෆික් කාඩ් එකක් ගන්නවා ඉතින් දැනට මගේ වැඩ ටික කරගන්න හොඳයි මට විශේෂයෙන්ම මම මැෂින් එකක් හදාගත්තේ එඩිටිංగ్ වැඩවලට මගේ channel එකේ එතකොට දැන් මේ මැෂින් එක තියෙන නිසා එඩිටිං වැටරි මට කරගන්න පුළුවන් ඒකට තමයි කරේ නැත්නම් මට vlogs දාගන්න බැරුව හිටියා මට මේ එඩිට් වැඩ ටික කරගන්න හරියට ඩිවයිස් එකක් තිබ්බේ නෑ අවුරුදු ගාණක් දැන් මම channel 3ක් රන් කරගෙන යනවා අවුරුදු ගාණක් දැන් 2022 විතර ඉඳලා මම ඒ වෙනකම් ෆෝන් එකෙන් එඩිට් කරේ දැන් ඔන්න ඒ අවුරුදු ගාණ ඉවරනාට පස්සේ දැන් අවුරුදු 4ක් ගියාට පස්සේ තමයි ඔයාලා දන්නවා වගේ Adobe Premiere Pro වලට thumbnail හදන්න Photoshop වලට මම අවතීර්ණ වෙන්නේ අවුරුදු 4ක් ඉවසන් ඉඳලා. ඉතින් සතුටුයි ඇත්තටම මේ අවුරුදු ගානක් මට ඒක කරගන්න බැරි හිටියා. දැන් හැබැයි ඔන්න මට ඒක කරගන්න පුළුවන්. ඔය දෙතා PC එකේ කතාව. ඉතින් PC එක ටික ටික අප්ඩේට් කරනවා සහ වැදගත්ම දේ තමයි මම මේ අවුරුද්දේ හිතාගෙන ඉන්නවා ස්ට්‍රීමින් කරන්න. ඒ කියන්නේ ස්ට්‍රීමින් පටන් ගන්න. මගේ ඔළුවේ නිකන් පොඩි අයිඩියා එකක් තියෙනවා මට ඒක ක්‍රියාත්මක කරන්න නිකන් ඔළුවේ පොඩි ආසාවක් ඇවිල්ලා තියෙනවා මම හිතනවා ඒකත් කරන්න හොඳයි කියලා ඒකට ටික ටික මේ PC එක අප්ඩේට් කරනවා හරිද ඉතින් PC එක සම්බන්ධයෙන් රිවිව් එකක් ඕන නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න හරිද රිවිව් එකක් ඕන කියලා සම්පූර්ණ රිවිව් එක මම PC එකට කොච්චර බජට් එකක් ගියාද මගේ අතේ ගාන තිබිලා කොහොමද මම ඒක වැඩි කරගෙන PC එක හදාගත්තේ විස්තර ගොඩක් තියෙනවා ඉතින් PC එක කොහොමද හැදුවේ මේ කීබෝඩ් සර්ට් ගියාද මම මොනවාද මේ මවුස් සර්ට් කීයක් ගියාද සම්පූර්ණ පොස්ට් එක කීයක් ගියාද කියලා මම විස්තර ටිකක් දාන්න ඉතින් මම මේ PC එකට තව වියදම් කරනවා මේක තව චුට්ටක් අප්ඩේට් කරගෙන ස්ට්‍රීමින් කරන්න මම හිතාගෙන ඉන්නවා ඉතින් ස්ට්‍රීමින් කරනවා නම් කරන්නේ මෙන්න මේ වයිටා channel එකේම තව අලුත් channel එකක් හදලා ඔයා කරන්න හිතා ඉන්නේ මම මේ channel එකත් ආයෙත් පටන් ගන්නවා ඒක නිසා බය වෙන්න එපා මේ channel එකේ වීඩියෝස් දාන්න කියලා තමයි හිතා ඉන්නේ ඉතින් නැත්නම් මේකම මම ස්ට්‍රීමින් කරන්න කියලා හිතා ඉන්නේ මම තාම ඔළුවේ හරියට අයිඩියා ගන්න නැහැ කොහොමද මම ස්ට්‍රීමින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ ඒකට ඔයාලා මොනවද අදහස් කියලා කමෙන්ට් එකක් දාන්න ලයික් නේ යටින් කමෙන්ට් එකක් දාන්න ලයික් එකකුත් දාන්න ලයික් කරේ නැත්නම් දැම්ම ලයික් like that